සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඉතින් අද සුපුරුදු පරිදි යුනිසිලෙක්ටර් টොප් ටොක්ස් වැඩසටහනට අපි කෙනෙක් එක්කගෙන ඇවිල්ලා ඉනවා. බලමු ඒ කවුද කොහින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. සුබ උදෑසන. මගේ නම සුමුදු හංසාංගනි. මම අනුරාධපුරයේ තමයි ඉන්නේ. මම A level කරා 2024-25 බැච්චයේ. මගේ සබ්ජෙක්ට් මම කරේ ජියෝග්‍රැෆි කරා, හිස්ටරි කරා, ඩාන්සින් කරා. මගේ රිසල්ට් එක A2යි B1යි. මගේ Z එක තිබුණා 1.5යි 2.5. හරි සුමුදු කියන්නකෝ ඔයා කොහොමද A level වලට පාඩම් කළේ? මම ඇත්තටම මුල් කාලේ දෙනම් එහෙම විශේෂයෙන් කියලා පාඩම් කරේ නෑ. ගොඩක් වෙලාවට අවසාන මාස ටිකේ තමයි මම වැඩ කරේ. ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි පාඩම් කරන්න ඕනි රෑටද, දවල්ටද, උදේටද කියන එක. ඔයා මොන ටයිම් එකේද වැඩිපුර පාඩම් කළේ? ඔව් ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවනේ. මම කවදාවත් උදේ පාන්දර නැගිටලා පාඩම් කරලා නැහැ. මම හැමදාම මේ වෙනකම් පාඩම් කරලා තියෙන්නේ රෑ එළි වෙනකම් විතරයි. රෑට විතරයි ඇහැරලා පාඩම් කරලා තියෙන්නේ. මට කියන්නකෝ ඔයා කොහොමද ඔයාගේ විෂයන් තුන සමබර කරගත්තේ? විෂයන් තුනම කියන්නේ අක්කේ මම ඩාන්සිනුයි හිස්ටරි නම් මගේ බැලන්ස් එකේ ගියා. හැබැයි මට ජියෝ ටිකක් අමාරු වුණා. ඒ වුණාට අවසාන කාලේ ජියෝ ඉතින් පොඩ්ඩක් හරි ගියා. අර දෙක මුලින් ඉඳලම බැලන්ස් කරගෙන ආවා එක ගන්නට වගේ. මට කියන්නකෝ ඔයා එදිනෙදා පාඩම් කළාද? දවසට පැය කීයක් වගේ ඔයා පාඩම් කළාද? එහෙම එදිනෙදා කියලා වැඩ කරේ නෑ. මම අර මුලින් කිව්වා වගේ මම මුල් කාලේ එහෙම වැඩ කරේම නැති තරම්. අවසාන කාලේ තමයි හැමදේම මුලින් ඉඳලම අල්ලගෙන කරේ. සාමාන්‍යයෙන් දවසට පැය ගානකුත් නෑ. මට තියෙන ටයිම් එක අනුව එහෙම වැඩ කරා. එහෙම විශේෂයෙන් මේ වගේ වෙලාවක් මම පාඩම් කරනවා කියලා එහෙම කරේ නෑ. ටියුෂන් පන්ති ගියාද ඔයා? විෂයන් තුනටම? ඔව් අක්කේ මම ටියුෂන් ක්ලාස් ගියා. හැබැයි දැන් මගේ ගම අනුරාධපුරේ රාජාංගනේ. එතකොට අපේ ගමේ දැන් රාජාංගනේ ඉන්නේ ගොඩක් අය යන්නේ ටවුන් එකේ ක්ලාස් වලට. දැන් මතයක් තියෙනවනේ එහෙම ටවුන් එකේ ක්ලාස් තමයි හොඳ කියලා. හැබැයි මම ගියේ අපේ ගමේ ක්ලාස් වලට විතරයි. මම තුනටම ගියේ ගමේ. අනික මම ගියෙත් අපේ ගමේම ගුරුවරු 3 දෙනෙක්. එයාලත් අපේ ඉස්කෝලේම උගන්වන ගුරුවරු 3 දෙනා විතරයි මම ක්ලාස් ගියේ. මට කියන්නකෝ ඔයා හැමදාම වගේ ඉස්කෝලේ ගියාද? A level අවුරුදු දෙකක් තියෙනවා. ඒ දෙකේ ඔයා ඉස්කෝලේ ගියාද? ඔව් ඇත්තටම අවසාන මොහොත වෙනකම් අවසාන ඇඩ්මිෂන් එක දවස් වෙනකම් මම හැමදාම ඉස්කෝලේ ගියා. සමහරු නම් A level කාලේ ඉස්කෝලේ යන්න කම්මැලිනේ. එහෙම එකක් තිබුණේ නැහැ. මම හැමදාම අනිවාර්යෙන් ඉස්කෝලේ ගියා. මට කියන්න ඔයාට A level කාලේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණාද? තිබුණා නම් පාඩම් වැඩත් එක්ක ඒක කොහොමද මැනේජ් කරගත්තේ? හොඳ ප්‍රශ්නයක්. ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා ඇත්තටම. මම O level කරන කාලේ ඉඳලා. එහෙම බැලන්ස් කරා කියන්නේ මට එයාගෙන් එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ මගේ පාඩම් වැඩවලට. එයාත් ගොඩක් සපෝට් කරා. ඊට පස්සේ එයාත් මොටිවේෂන් කරා මාව ඔයා කැම්පස් යන්න ඕනි කියලා. අනික එහෙම ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා ක්ලාස් කට් කරන ඒවා කිසිම දෙයක් කරෙත් නැහැ. මට කියන්න A level කාලේ ඔයා කරපු ලොකුම මෝඩ් වැඩේ. අයියෝ මට මෙහෙම නොකර ඉන්න තිබුණා කියලා ඔයාට හිතුන අවස්ථාවක් තියෙනවද? එහෙම විශේෂ අවස්ථාවක් නෑ. ගොඩක් වෙලාවට කරේ ඉතින් මෝඩ වැඩ තමයි. විශේෂයෙන් කියලා නැහැ ඉතින්. මට කියන්න නංගි ඔයා පාස් පේපර්ස් කරාද? ඔව් අක්කේ ඇත්තටම මම පාස් පේපර් නම් ගොඩක් කරා. මම කිව්වා මම අවසාන මොහොතේ මේවා කරගත්තේ ඇත්තටම ගොඩක්ම පාස් පේපර් කරලා තමයි. සමහර අවුරුදු වල පාස් පේපර් මම එකම අවුරුද්ද 3-4 පාරක් කරපුවතාවල් තිබුණා. ගොඩක් වෙලාවට හිස්ටරි වල MCQ එහෙම අනිවාර්යෙන් කරන්න ඕනේ හිස්ටරි කරන ළමයෙක් නම්. සබ්ජෙක්ට් තුන මේ වගේ තමයි අනිවාර්යෙන් පාස් පේපර් වලින් තමයි ඊළඟ මේ ඒ තියෙන ප්‍රශ්නම තමයි අපිට ඉස්සරහට එන්නේ. ඒක නිසා අනිවාර්යෙන් වෙනකත් පාස් පේපර් එකක් කරන එක. මට කියන්න ඔයා විභාගයට අන්තිම මාසේ ඔයා කොහොමද වැඩ කළේ? අවසාන මාසේ තමාක්කේ දැනුනේ දැන් තමයි එක්සෑම් පීඩනේ දැනුනේ අවසාන මාසේ. අවසාන මාසේ ඇත්තටම ගොඩක් වැඩ කරා මම මේ. ගොඩක්ම සාමාන්‍යයෙන් මරාගෙන වැඩ කරා අවසාන මාසේ. දැන් අපේ A level ලියන්න ඉන්න නංගිලා මාලිනාට ඔයා දෙන උපදෙස් මොකක්ද? දැන් A level මේ පාර ලියන කෙනෙක් නම් ඇත්තටම මේ තවත් කාලේ ඇති තව මාසයක් තියෙනවා මම හිතන්නේ මේ පාර ලියන කෙනෙක්ට නම් තවත් කාලේ ඇති පාස් පේපර් විතරක් කරත් ඒ කෙනෙක්ට ගොඩ දා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. අනික O level දැන් මේ පාර O level ලියලා දැන් එන කෙනෙක්ට නම් කියන්නේ O level රිසල්ට් එක කොහෙත්ම අදාළ නැහැ A level වලට. මුලින් ඉඳලම වැඩ කරන්න එහෙම තමයි ඉතින්.
ඔයාට මේ තැනට එන්න ඔයාට ගොඩක් අය උදව් කරන්න ඇති. ඉතින් ඔයාට දැන් අවස්ථාව තියෙනවා ඒ අයට ස්තුති කරන්න. ඕකේ මං වැඩියෙන්ම මගේ ස්තුති කරන්නේ මගේ හිස්ටරි සර්ට. මම ඒ ලෙවල් වල O level වල ඉඳලා ඒ ලෙවල් වලට එද්දී හිටපු කෙනාට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කරා සර් මාව. ඒ කියන්නේ මොටිවේෂන් කරලා කැම්පස් යන්න ඕන කියලා උනන්දුවක් ඇති කරේ සර්. අතුල කලුසිංහ සර්ට මං ඉස්සෙල්ලාම ස්තුති කරන්නේ. ඊට පස්සේ මගේ අම්මා තාත්තා මගේ ඩාන්සින් මිස් ජියෝ සර් එයාලා ඔක්කොටම අනික මගේ හිටපු බොයිෆ්‍රෙන්ඩ් එයා ගොඩක් සපෝට් කරා මට. එයාට තමයි ඉතින් ස්තුති